සුබ දවසක් ඔයාලට. ඔන්න මම අදත් රසවත් රෙසිපි එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද පැටිස් තමයි හදන්න යන්නේ. අපි බලමු එහෙමනම් කොහොමද වරදින්නේ නැතුව ලේසියෙන්ම රසට පැටිස් ටිකක් ගෙදරදී හදාගන්නේ කියලා. මුලින්ම මම පැටිස් එකට අවශ්‍ය කරන ෆිලින් එක හදාගන්න යන්නේ. ඒකට මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන තෙල් එකතු කරගන්න මේසරි දෙකක් විතර. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ එකතු කරගන්නවා කුරුඳු කරාමු නැටි එනසල්. මේ වෙලාවේ ලිපේ ගිඳන මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ඉතින් මේ ගන්න ප්‍රමාණයන් වීඩියෝ එකේ වගේම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඊළඟට මම මේකට දාගන්නවා හීනයට කපාගත්තු සුදු ලුණු. සුදු ලුණු වල සුවඳ එනකම් බැද ගන්න. සුදු ලුණු ටික බැදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා රම්පේ කරපිංචා. ඒ වගේම හීනයට කපාගත්තු අමු මිරිස්. ඒත් එක්කම හීනයට කපාගත්තු ලුණුත් මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. දැන් මේ දේවල් ටික හොඳින් කලවම් කරගෙන ලුණු ටික මැල වෙනකම් බැද ගන්න. දැන් ඔයාලට පේන ඇති ලුණු ටික හොඳින් මැල වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම එකතු කරගන්නවා තම්බල පොඩි කරගත්තු මාළු. ඉතින් මෙතනදී ඔයාලට මාළු වෙනුවට සැමන් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් එකතු කරගත්තු මාළු ටික හොඳින් කලවම් කරගෙන විනාඩි 2-3ක් ටෙම්පරාදු වෙන්න තියාගන්න. මේ වෙලාවේ අපිට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. ඒත් එක්කම එකතු කරගන්නවා කෑලි මිරිස්, ගම් මිරිස්, ඒත් එක්කම කහ. ඉතින් මේ දේවල් ඔයාගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් මේ දේවල් ටික හොඳින් කලවම් කරගන්න. මාළු ටිකයි පහේ ටිකයි එකතු කරගෙන විනාඩි 3-4ක් ගියාට පස්සේ මම මේකට එකතු කරගන්නවා තම්බල පොඩි කරගත්තු අල. දැන් අල ටිකත් මාළු මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් කරගන්න. අල ටික මිශ්‍ර කරගෙන විනාඩි 2-3ක් ලිපේ තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ මිශ්‍රණය ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගන්න. දැන් අපිට පුළුවන් පැටිස් වලට අවශ්‍ය කරන ඩෝ එක හදාගන්න. ඒකට මම මෙතන පාන් පිටි අරගෙන තියෙනවා මෙෂරින් කප් දෙකක්. ගන්න පිටි ටික මේ වගේ ඉඩ තියෙන බෝල් එකකට දාගන්න. දැන් මම මේ පිටි එකට එකතු කරගන්න බිත්තර කහමදයක්. ඒත් එක්කම ලුණු තේ හැදි භාගයක්. ඉතින් මේ වෙලාවේ බොහොම පරිස්සමෙන් ලුණු එකතු කරගන්න ඕන. මොකද අපි හදාගත්තු ෆිලින් එකටත් ලුණු එකතු කරගෙන තියෙනවා. ඒ වගේම මේ හදාගන්න ඩෝ එකටත් අපි මාගරින් එකතු කරගන්නවා. මාගරින් වලත් ලුණු තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් ලුණු එකතු කරගන්න. ඊළඟට මම මේ පිටියකට දාගන්නවා සීනි තේ හැඳි කාලක් විතර. ඊළඟට එකතු කරගන්නවා මාගරින්. ඉතින් මේ ගන්න මාගරින් ටික හොඳ කූල් පිට තියෙන්න ඕන. දැන් අපි එකතු කරගත්තු පිටි, බිත්තර, මාගරින් මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න. ඉතින් මේ තියෙන්නේ හොඳින් කලවම් කරගත්තු පිටි මිශ්‍රණය. වට පේන ඇති මේකේ පොඩි පොඩි කෑලි වගේ තියෙනවා. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් අයිස් වතුර එකතු කරගන්න. ඉතින් මෙතනදී වතුර ටිකෙන් ටික එකතු කරගෙන ඩෝ එක හදාගන්න. දැන් මේ පේන විදිහට පිටි ටික ඔක්කොම එකතු කරගෙන ඩෝ එකක් වගේ හදාගත්තට පස්සේ මේ හදාගත්ත ඩෝ එක විනාඩියක් විතර නීට් කරගන්න ඕන. ඉතින් දැන් මම පැටිස් වලට අවශ්‍ය කරන ඩෝ එක හදාගෙන ඉවරයි. අපිට පුළුවන් මේ ඩෝ එක පිරිසිදු මතු පිටක් උඩට දාලා තුනී කරගන්න. ඉතින් මෙතනදී මම රෝලර් පින් එකක් පාවිච්චි කරනවා මේ ඩෝ එක තුනී කරගන්න. ඉතින් මෙන්න මේ පේනා වගේ ඝනකමකට තමයි ඩෝ එක තුනී කරගන්න ඕන. මේ විදිහට තුනී කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකෙන් රවුම් කපා ගන්න. මෙතනදී මම රවුම් ටික කපා ගන්න පාවිච්චි කරන්නේ බ්ලෙන්ඩර් කප් එකේ පියනක්. ඉතින් ඔයාලට කටර් එකක් තියෙනවා නම් කටර් එකකින් මේ රවුම් ටික කපා ගන්න පුළුවන්. මේ විදිහට රවුමට කපාගත්තු පිටි කොටසක් අපිට පුළුවන් පැටිස් අච්චු උඩින් තියාගන්න. ඉතින් අද මම මේ පැටිස් ටික හදාගන්න පැටිස් අච්චුවක් පාවිච්චි කරලා මීට කලින් මම පැටිස් අච්චුවක් නැතුව පැටිස් හදාගන්න විදිහ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් මම පහලින් දාලා තියන්නම් කැමති කෙනෙකුට බලන්න. ඊළඟට අපිට පුළුවන් ෆිලින් එක මේ විදිහට තියාගන්න. ෆිලින් එක මේ විදිහට තියාගත්තට පස්සේ පැටිස් අච්චුවේ කට වටේට මේ විදිහට වතුර ටිකක් ගාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක නවලා පැටිස් එක හදාගන්න. ඊළඟට අච්චුවෙන් පිට තියෙන පිටි කොටස් ටික මේ විදිහට කඩලා අයින් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඉතිරි පැටිස් ටිකත් හදාගන්න. මේ විදිහට හදාගන්න පැටිස් ටික පිටි ටිකක් එහාගත්තු ප්ලේට් එකක් උඩින් තියාගන්න. දැන් අපිට පුළුවන් මේ පැටිස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න. පැටිස් ටික බැද ගන්න මම මෙතන තාච්චියකට තෙල් දාලා ලිපේ තියාගෙන තියෙනවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පැටිස් දෙක තුනක් එකවර දාලා බැද ගන්න.
ඒ වගේම මේ වෙලාවේ ලිපේ ගින්දරත් ටිකක් විතර අඩුවෙන් තියාගන්න. තෙල් එකට දාගත්තු පැටිස් ටික හැඳකින් එහා මෙහා කරමින් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මේ පේන විදිහට රන්වන් පාටට පැටිස් ටික බැදුනට පස්සේ අපිට පුළුවන් තෙල් එකකින් අයින් කරගන්න. ඒ වගේම ඉතිරි පැටිස් ටිකත් මේ විදිහටම බැද ගන්න. ඉතින් මේ තියෙන මං හදාගත්තු පැටිස් ටික ඔයාලටත් පුළුවන් මේ විදිහටම ලේසියෙන් වර්ධින්නේ නැතුව ඒ වගේම හොඳ පිරිසිදුවට ගෙදරදි පැටිස් ටිකක් හදාගන්න. ඉතින් එහෙමනම් ඔයාත් මේ රෙසිපි එක try කරලා බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.